මිස්ටර් දනු කොහොමද ඉතින්? මම ඉතින් හොඳින් ඉන්න ඔයා කොහමද? මං ඉස්සෙල්ලා මිස්ටර් දනුගේ මනසත් එක්ක පොඩි ගේම් එකක් කරලා ඉන්නා. මල් ළඟ තියෙනවා කාඩ් 3ක්. මේ කාඩ් 3 තියෙන පාට 3ක්. පේනවද? ඔව්. හරි දැන් මිස්ටර් දනු තියෙන මේ කාඩ් 3 ගැන බලන්න නැතුව ෂෆල් කරන්න. මිස්ටර් දනු බලන්න එපා. හරි. හරි කාඩ් එක මෙතෙන් තියන්න. ඔයා හරි සැරයි ආ. හරි දැන් මිස්ටර් දනු මෙතෙන් කැමති කාඩ් එකක් තෝරගන්නවා. කාඩව පෙන්නන්න එපා. හරි හරි තිබ්බා. මල් ළඟ තියෙනවා තව ඇන 3ක්. ඇන? බලන්න මේ ඇන 3ත් අර තිබ්බ කාඩ් 3 පාටම නේද? ඔව්. මං ගාව තියෙනවා තව කප් එකක්. මම මේ කප් එකට මේ ඇන 3 දෙක දාගන්නවා. මම මේ කප් එකෙන් වහගන්නවා. හරි දැන් මිස්ටර් දනු ගත්ත කාඩ් එක මිස්ටර් දනු ගන්න ඉන්නේ අපි කවුරුත් දන්නේ නැහනේ. හැබැයි මේ ඇන 3ට කිව්වොත් මිස්ටර් දනු ගත්ත කාඩ් එක පෙන්නලා දෙන්න කියලා මේ ඇන 3 මට පෙන්නලා දෙනවා ගත්ත කාඩ් එක මොකක්ද කියලා. මාර ඇනයක් නේ. අපි බලමුද? මහායනයක් හරි. මේ කප් එක අතර ගන්නවා. හරි. මේ මල්ල. දැන් මිස්ටර් දනුට කරන් තියෙන්නේ ඔය ගත්ත කාඩ් එක මේ ඇන 3ට පෙන්නලා දෙන්න කියලා කියන ගමන් හොඳට මෙහෙම කරකවන්න. මම මේක දෙක කතා කරන්න ඕනේද? ඔව්. මෙහෙම කරකවන්න. හරි හරි කරගවන්න. මම ගත්ත කාඩ් එකේ පාට පෙන්නන්න. හරි අපි බලමු ඇන 3 පෙන්නලා දීලා කියලා. මෙතන දාමුකෝ මේ ඇන 3. අපිටත් පේන්න දාන්න. ඕ පේන්නේ. අනිත් අද්ද. අන්න බලන්න එකක් ගැලවිලා. ඔව්. එහෙම ගැලවෙන්නේ දෙයක් නැහැ. හැබැයි ඉතින් මං කිව්වා ඇන 3 මට ගත්ත කාඩ් එක පෙන්නලා දෙනවා කියලා. ඔව්. ගැලවිලා තියෙන රතු එකනේ. ඔව්. ඒ කියන්නේ ගත්ත කාඩ් එක රතු වෙන්නේ නැති. අපි බලමුද? සංගීත මිස්. ඔව්. මම මිස් ගමන් සත් කියවල පෙන්නන්න. හරි. මල් ළඟ තියෙනවා ඒ වගේම කාඩ් 3ක්. හරි. දැන් මිස්ටර් තියෙන්නේ මේ පැන්සල් අතර ගන්නවා. ගන්නකො සංගීත. හරි. හරි. මිස්ටර් ගන්න තියෙන්නේ පැන්සල් මෙහෙම මෙතනින් අල්ලගන්න. අල්ලන තැනත් කියලා දෙනවා. මිස්ටර් ගන්න තියෙන්නේ පැන්සල් මෙහෙම ගෙනිහිල්ලා කැමති එක කාඩ් එකක් උඩින් නවත්තන්න. හැබැයි මම එක chance එකයි දෙන්නේ. හොඳට හිතලා එක කාඩ් එකක් උඩින් නවත්තන්න. ඔතනද? හරි. මං ඇන්ලොප් එකක් තිබ්බනේ. අපි ඇන්ලොප් එක බලමු. select red. හරි. මං දැන් ස්ටෙෆන් මිස් ගාවට එන්න. මල් ළඟ තියෙනවා පොඩි චිට් ටිකක්. තව මල් ළඟ තියෙනවා බොක්ස් එකක්. මිස් දැන් ඔය මේ චිට්වල තියෙන ලංකාවේ ජනප්‍රිය නළු නිලියන්ගේ නම්. මිස් දැන් ඔය චිට් එකින් එක කියලා මේ බොක්ස් එකට නවල දාන්නවා. Okay. Susila Kotage. Lucky Dias. Yashoda Vimala Dharma. Vijaya Kumaratunga. Ranjan Ramanayaka. Sabita Pereira. Sanat Gunatilaka. Hema Ranasinghe. Vijaya Nandasiri. Jayalat Manoratna. Anuja Veerasinghe. Jackson Anthony. අපේ තාත්තා මට කියලා දීලා දෙන්න. Jeevan Kumaratunga. Irangini Serasinghe. Okay. Dilhani Ashokamala. Special ekkene. Sangeeta Veeratna. හරි. එකිනෙක වෙනස් චිට් නේ තිබ්බේ. ඔව්. මිස්සේ චිට් එක මේක නවල දැම්මනේ. ඔව්. මම මේ චිට් එක හොඳට හොලව ගන්නවා. No, don't tell me. හරි. මම දැන් මිස්ටර් chance එකක් දෙන්නම්. මේ චිට් එකෙන් කැමති එක චිට් එකක් තෝරගන්න. ඒ ගන්න චිට් එක බලන්න එපා හැබැයි. එක චිට් එකක් ගන්න බලන්න එපා. හරි. මම දැන් මිස්ටර් අකිල ගාවට එන්නම්. එන්න. කොහොමද ඉතින්? හයි. කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා. මල් ළඟ තියෙනවා පොඩි ඇන්ලොප් එකක්. සෑම ඇන්ලොප් එක තියාගන්න. තව මල් ළඟ තියෙනවා ලංකාවේ ජනප්‍රිය වෙච්ච ෆිල්ම් ටිකක්. අපි කට්ටියම ටිකක් එකින් එක කියමු. ලස්සන කෙල්ල. එයා දැන් ලොකු ළමයෙක්.
හන්තානේ කතාව. බඹරු ඇවිත් මමයි රජා. ගංගාද්ද වගේ චරිතය පෙරලිකාරයෝ හරි හරි ඒක වෙනස් කතාන් තියෙන්නේ. හරි දැන් මිස්ටර් අග්ලර් තියෙන්නේ මේ පොතේ කැමති එක පිටුවක් උඩි උස්සන්න. ඒ පිටුවේ තියෙන ෆිල්ම් එක හොඳට බලාගන්න. ඔයාලට පෙන්නන්න නැතුව. කමන්නේ පෙන්නුවක් කමන්නේ. පෙන්නොත් කමන්නේ. හා හොඳට බලාගන්න. මම හොඳට බලාගත්තා. What does it say? I can't read. සංගීත මිස්. අපි පොඩි ගේම් එකක් කරමු. ඔයාලා දන්නවා ටික් ටැක් ටෝන් කියන ගේම් එක. Oh. කතර බෝල ගේම් එක. මේ ගේම් එක ගන්න තියෙන්නේ කතර තුනක් හරි බෝල් තුනක් හරි එක පෙරේ තිබ්බොත් ඒක නා දිනුන්නේ. අපි ඒක සෙල්ලම් කරලා මං හැමදාම දිනුවා. හැබැයි ඔව්. මම සාක්ෂි ඔව්. හැබැයි මේ ගේම් එක ඉස්සෙල්ලම පටන් ගන්නේ බෝල් එන්නේ. අපි අපි දැන් ටොස් එකක් දාලා බලමු කවුද ඉස්සෙල්ලම බෝල් ගන්නේ කියලා. ටොස් එකක් දාන මල් ළඟ තියෙන කාඩ් පැක් එකක්. කතර බෝල මාරුවෙන් තියෙන්නේ. මම මෙහෙම කාඩ් පැක් එකෙන් දාන් යද්දි මිස් කැමතියි ස්ටොප් කියන්නේ. ස්ටොප් කියෝ දැන් කාඩේ බෝල් එනොත් මිස්ටර් බෝල් මිස් තමයි ඉස්සෙල්ලාම ගේම් එක පටන් ගන්න. කතරේ වුණොත් මම බෝලේ මම තමයි ඉස්සෙල්ලාම ගේම් එක පටන් ගන්න. ස්ටොප්. ෂුවර්ද? නම් තව දාමු. නෑ කමන්නේ. හරි ගන්නවා. මොකද්ද? ඒ කියන්නේ මට බෝලේ කියන්නේ මම තමයි ඉස්සෙල්ලාම පටන් ගන්න. හරි. එහෙනම් මම ගේම් එක පටන් ගන්න ස්ටේජ් උඩට යන්න. හා. ඕකේ. හරි මටනේ බෝලේ හම්බුනේ. මං එහෙනම් ඉස්සෙල්ලාම මේක තියන්නම්. මෙතනින් තියන්නම්. හරි. දැන් සංගීත මිස් තමයි chance එක. කොතනින් තියන්නේ? අපේ best player. පොඩ්ඩක් ඉන්න. පුළුවන් නම් මාගේ මේ ගේම් එකේ පරද්දලා පෙන්න. ඈ? මම මේ ගේම් එක කොහොමද දිනනවා? ඩ්‍රෝ කරොත්? හරි. මං දිනනවා. හරි. අල්ලයක් ඕනේ. හරි. අපි එන අය එතනින් තියමු. Make us proud. හරි. දැන් ආයි මට තමයි chance එක හම්බුලා තියෙන්නේ. මම මේක තියන්නම්. නෑ මෙතනින් තියන්නම්. හරි. සංගීත මේ ශ්‍රී ලංකාවේ කොතනින් තියන්නේ? ෂුවර් එකටම අපි දන්නවා. බෝල දෙක උඩින්. බෝල් එක උඩින්. මට දිනන් දෙන්නෙම නෑනේ. බෝල දෙක උඩින්. හරි. ආයි chance ඇවිල්ලා තියෙන්නේ මටනේ. මං ඊළඟ එක තියන්නම්. මෙතනින් තියන්නම්. හරි. සංගීත මිස්. මැද මෙතනින්. නෑ උඩ. මෙතනින්. අද කොන. දිනන්න දෙන්නෙම නෑ නේද එහෙනම්. හරි. ආයි මට හම්බුලා තියෙන්නේ. මං ඊළඟ එක තියන්නම්. මෙතනින් තියන්නම්. හරි. ඩ්‍රෝ. ඊදිනම ඉන්නවා. අල්ලය යට. තුරලා තියෙන මේකේ ඉතින් මම මේක මෙතනින් තියාගන්නවා. ඔයා දිනුනේ නෑනේ. අපි ඩ්‍රෝ කරානේ. ඔයාලා ඔක්කොම හිතුවේ මේ ගේමේ ඩ්‍රෝ වුණා කියලානේ. ඔව්. මේ ගේමේ ඩ්‍රෝ වුණේ නෑ. මේ ගේමේ මම දිනු. කොහොමද? මිස්ටර් අකිලර්. මිස්ටර් අකිලර් පොතෙන් කැමති පිටුවක් උස්සලා ෆිල්ම් එකක් තෝරගත්තානේ. ඔව්. අපි මේ ෆිල්ම් එකේ නම කට්ටියම එන්න කියමු. සංගීතා. මම කිව්වා අද මම ඔයාලා මානසත් එක්ක ගාන මැජික් ටික් කරන්න යන්න කියලා. මම සර්ට කලින් අන්ලොක් එකක් දුන්නානේ. අපි අන්ලොක් එක බලමු. චිත්‍රපටයේ නම සංගීතා. මිස්ටර් අකිලර්. ඔය සංගීත කියන ෆිල්ම් එකේ පොඩි විශේෂත්වයක් තියෙනවා. සංගීත ෆිල්ම් කියන ෆිල්ම් එක හැදුවේ සංගීත මිස්ගේ තාත්තා සංගීත මිස් ඉපදුනාට පස්සේ සංගීත මිස් විදින ආදරය වෙනුවෙන්. මේ ෆිල්ම් එකේ මානි ෆොන්සේකා මහත්මිය සහ විජේ කුමාරතුංග මහත්මයා එක රංගපාපු ජනප්‍රිය චිත්‍රපටයක්. මං හරි නේද මිස්? හරි. හරි. සංගීත මිස්. යන්න මාත් ස්ටේජ් එකට. ස්ටෙෆන් මිස්. මේ සිද්ධ වෙච්ච සේරම දේවල් උනේ හමුදියෙන් නේද? ඔව්. මිස් ඔය තෝරලා චිට්ටේ උනා තෝරලා තේ හමුදියනේ. මේ ටික උනත් තිබ්බේ සංගීත මිස්ට ඕනේ විදියටනේ. ඔව්. මිස් තෝරලා චිට්ටේ නම මොකද්ද? විජය කුණතුංග. මම කියවනේ මං අද මේ ගේම් එක කොහමද දිනනවා කියලා. මම මේ ගේම් එක දිනලා ඉන්නේ. සංගීත මිස්. අපි මේ බෝඩ් එක අනිත් පැත්ත හරව බලමු. අනිත් පැත්ත හරවන්න පුළුවන්ද?
හදවත සපුරා පවසමි ඉඳුරා මම ආදරේ මැජික් වලට අපි හරිම ආසයි. ඒකේ ආසාව තවත් වැඩි වෙන්නේ අපව පුදුම කරන ප්‍රමාණය වැඩි වෙනකොට. ඔයා මේ තරඟේ පටන් ගත්ත දවසේ ඉඳන්ම පුංචිවා මේ අපි හැමෝගෙම හැමතිස්සෙම හිත මවිත කරා. ඇත්තට විශ්ම, I really hope that Sri Lanka takes you to the finals because I want to see you at the finals. Thank you. අකිල විශ්ම වීරක්‍රියා දෙකයි. ඔයා කරගෙන ආපු මැජික් ඔයා අද වෙනස් කරනවා. සෙමි ෆයිනල් එකේ අලුතක් ගේනවා. ගෙනල්ලා මේ වේදිකාව මත මේ පරිශ්‍රයේ ඉඳන් ඔයාගේ මැජික් එක ඔයා ලංකාවටම ගෙනියනවා. ඒ වගේ වික්‍රමයක් කරන්න සෙමි ෆයිනල්ස් එක තෝරගත්ත එක ගැන මම ඔයාට ගෞරව කරනවා. වගේම මම ස්ටෙෆ්නිත් එක්ක එකගයි. මම කැමති ඔයාව ෆයිනල් එකේ බලන්න මම ලංකාවෙන් ඉල්ලනවා. මේ පුංචි කොල්ලව මේ ටැලන්ට් එක ඉවන්න ෆයිනල් එකේ ඉන්න වටිනවා ඒක ලංකාවට. දනු කියන්න දෙයක් නෑ. මම හිතන්නේ ඔයාගේ චූටි වයසේ ඔයාගේ කොන්ෆිඩන්ස් එක ඔයා මෙතන ඇවිල්ලා ඒ මෝමන්ට් එක හැන්ඩල් කරන්න විදිය ඔක්කොම ඇත්තට නිකන් ප්‍රොෆෙෂනල් එක්කෙනෙක් අවුරුදු කීපයක් කරගෙන හිටපු එක්කෙනෙක් වගේ තමයි ඔක්කොම හැන්ඩල් කරන්නේ. අපිටවත් හිතන්න තප්පරයක් දෙන්නේ ඔයා එච්චර ෆාස්ට්. අපිට මේ දරා ගන්න බැරි සතුටකුයි ඒ ෂොක් එකකුයි දෙකම එකතු කරලා ඔයා දුන්න මාරම ඇක්ට් එකක්. මම හිතන්නේ මේක තනිකරම ෆයිනල් ඇක්ට් ස්ටෑන්ඩඩ්. මම හිතන්න විදියට මම ඔයාව ග්‍රෑන්ඩ් ෆිනාලේ එකේ හම්බු වෙනවාමයි. විශ්ම